මිත්‍රවරුනි, තරුණ දරුවනි, ඔබගේ උපන් දේශයට අනුව, දේශගුණික තත්ත්වයන්ට අනුව, පරපුරට අනුව ඔබට ලැබී තිබෙන වර්ණවත් සම රැක ගන්නට පුරුදු වෙන්න. ඒවට ස්වාභාවික ක්‍රම අනුගමනය කරන්න. පළතුරු එළවලු, කිරි ගිතෙල්, මීපැණි වගේ ಜಾති නිතර ආහාරයට ගන්න. ස්වාභාවික ඖෂධ වර්ග පමණක් සම පැහැපත් කර ගැනීමට පාවිච්චි කරන්න. මම මෙසේ කියන්නේ දැනට මේ ව්‍යාපාරිකයන් අතලොස්සකට ගියපු මේ වයිට්නින් ඉන්ඩස්ට්‍රි එක ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන බව පේනවා. සාමාන්‍යයෙන් උපාධිය ලත් විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් අතින් කෙරෙන දේවල් ව්‍යාපාරිකයන් අතින් කෙරෙනවා. ඔබ දන්නා මෙලනින් පදාර්ථය නිසා තමයි අපේ හැමේ වර්ණය තියෙන්නේ. ඒ මෙලනින් පදාර්ථය ඉන්හිබිට් කරන්න නැත්නම් අවරෝධ කරන්න යොදා ගන්න ඉතා භයානක ඖෂධ වර්ග තමයි මේ වයිට්නින් ක්‍රීම් වලට යොදාගන්නේ. ඉතින් මේවා බොහෝ වෙලාවට ඔය රෙටිනොයිඩ්ස් වර්ග, හයිඩ්‍රොකිනෝන් වර්ග, එතකොට තවත් ඇල්ෆා ලයිපොයික් ඇසිඩ් වගේ වර්ග, කොලෙජන් වර්ග, ඒවා සත්තුන්ගෙන් ලබා ගන්න කොලෙජන් මේවා ඕනෑම වෙලාවක ඇලර්ජික් වෙන්න පුළුවන්, අතුරුපතුරු ඇති වෙන්න පුළුවන්. එතරම් එපමණක් නෙමෙයි බොහෝ අය මේ ඉන්ට්‍රාවෙනස් ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් ග්ලූටතියෝන් වගේ ඖෂධ එන්නත් කරනවා කියලත් දන්නවා. ඉතින් මේ ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් උපදෙසක් නැතුව මේ වගේ දේවල් කරන එක අති භයානකයි. කාලයකදී අක්මාව වකුගඩු හෘදේ වස්තු ස්නායු රෝග ඒ වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අමතක වීම ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් ආබාධයන්ට ගොදුරු වෙන්න පුළුවන්. ඔබ දන්නවා ලෝක ප්‍රසිද්ධ පොප් සිංගර් කෙනෙකුට වෙච්ච වැඩේ යාගේ හැම සුදු කරගන්න ගිහිල්ලා. ඔහුගේ ධනය ඊටාම ධනවත් ඒ ධනයෙන් බේර ගන්නට බැරි වුණා. වෛද්‍යවරු කීප දෙනෙක්ම හිටියා. ඒක නිසා ප්‍රවේශම් වෙන්න.